හොඳයි. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඇනිමල් ලවා YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් මට කතා කරන්න කියපු මාතෘකාවක් මේ දවස්වල බ්‍රොයිලර් පාලනය ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් ගොඩක් අය අහුවා මේක ව්‍යාපාරයක් විදිහට ඒ වගේම නිවසේදී අමතර ආදායමක් ගන්න කොහොමද මේක කරන්න කියලා විශේෂයෙන්ම ගෘහණියෝ කීප දෙනෙක්ම කතා කරලා ඇහුවා. අපිට කුකුළු කූඩු හදපු ඒවාක් තියෙනවා. ඉතින් අපි කොහොමද මෙහෙම ව්‍යාපාරයක් කරන්න කියලා ඉතින් ඔන්න මම අලුතෙන් එකතු වෙන කෙනෙකුට වැදගත් වෙන කරුණු ටිකක් තමයි අද කතා කරන්නේ. මම මේක ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා මේකේ ලාභය සහ වියදම. ඉතින් වියදම සහ ඒකේ ආදායමත් ඒ වගේම ලාභයත් මම කතා කරනවා ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් අද ඔයාලට මම කතා කරන්නේ මෙන්න මෙහෙම වැඩි ලාභයක් ගන්න නම් කොහොමද මේක ව්‍යාපාරය ආරම්භ කරන්න කියන එක. ඉතින් මේකෙදි ඉස්සෙල්ලාම ඔබට කුකුළු කූඩුවක් අවශ්‍යයි. ඉතින් සාමාන්‍යයෙන් අපි බ්‍රොයිලර් සතෙකුට වර්ගඩි 1.2ක් එක සතෙකුට ඉඩ ලබා දෙන 1.2ක් එහෙම නැත්නම් වර්ගඩියක් ලබා දුන්නත් ඇති. ඉතින් සාමාන්‍ය රාෂ්ට්‍ර ප්‍රදේශයක නම් අනිවාර්යයෙන්ම 1.2ක් දෙන්න. එතකොට සත්තු 100ක් හදනවා නම් ඔබ කූඩුව හදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් වර්ගඩි 120ක් තියෙන විදිහට. එහෙම නැත්නම් වර්ගඩි 100ක් තිබුණත් අපි වර්ගඩියක් දුන්නොත්. එතකොට දිග පල්ල වශයෙන් කිව්වොත් දිග අඩි 12කුත් පළල අඩි 10ක කූඩුවක් ගැහුවොත් ඔබට වර්ගඩි 120ක් එනවා. එතකොට මෙන්න මේ ඉඩ ප්‍රමාණයක සත්තු 100ක් හදන්න පුළුවන්. ඔන්න ගොඩක් අය අහනවා කොච්චර ඉඩ ඕනද කියලා. ඉතින් ඔන්න සත්තු 100කට මම මේ කිව්වේ. එතකොට අපි එක සතෙකුට නම් වර්ගඩි 1.2ක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මේ කූඩුව හදද්දී ඔයාලා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. නිවැරදිව කූඩුව හදා ගන්න ඕනේ. මොකද කූඩුවේ තත්ත්ව මත තමයි මේක සතුන්ගේ ලාභය තීරණය වෙන්නේ. මොකද සතුන්ගේ බර වැඩි වීමට ඍජුවම බලපානවා මේ කූඩුවේ තත්ත්ව. අපි විශේෂයෙන්ම මේ කූඩුව හදා ගන්න ඕනේ රස්නේ අඩු වෙන විදිහට. එතකොට තමයි මේක වැඩි ප්‍රතිඵල අපිට ගන්න පුළුවන්. අපි ඒක හින්දා අනිවාර්යයෙන්ම කූඩුවේ ගොඩක් පළල වැඩි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කුකුළු කූඩුවක ස්ටෑන්ඩඩ් එක කියන්නේ හොඳම පළල තමයි අඩි 17. අඩි 17ට වඩා අපි පළල වැඩි කරන්නේ නැහැ. ඊට අඩු වුණාට නම් ඉතින් ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් දිග අපට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම කිව්වේ සාමාන්‍ය සරලව ඔබ කුකුළු කූඩුව හදා ගන්න සත්තු 100කට 10යි 12 වගේ කූඩුවක් ගැහුවා නම් ඇති. ඊට පස්සේ මේ කූඩුව හදද්දී විශේෂයෙන්ම වහලේ උස ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේක තනි පියස්සට වඩා පියසි දෙකකට ගහනම් වඩා හොඳයි. සයිඩ් එකේ උස සාමාන්‍ය 6ක්වත් ගන්න. මුදුන අඩි 11ක් 12ක්වත් ගන්නවා වඩා හොඳයි. මම කුකුළු කූඩුව ගැන කරපු වීඩියෝ තියෙනවා ඒවා බලන්න. ඉදිරියට අවශ්‍ය නම් අරගෙන එන්නම්. ඉතින් මේ කූඩුව හරියටම හදාගන්න එක හරි වැදගත්. විශේෂයෙන්ම මේක හොඳ වාතාශ්‍රයක් තියෙන්න ඕනේ කූඩුව. හුලං හමන්න නැතුව බ්ලොක් වෙච්ච තැනක හදන්න එපා. හොඳට වාතාශ්‍රය සංසරණය වෙන්න ඕනේ. එතකොට තමයි මේ කූඩුවේ ප්‍රතිඵල අපිට ගන්න පුළුවන් රස්නය අඩු වෙන්න. ඉතින් ඊට අමතරව කූඩුව හදාගත්තට පස්සේ ඔබගේ පළවෙනි පියවර තමයි මේ සත්තු ටික ගෙනල්ලා බ්‍රූඩින් කරන එක. ඉතින් හොඳ ගුණාත්මක සත්තු හොඳ තැනකින් ගන්න. ඊට පස්සේ මේක බ්‍රූඩින් කරගන්න ඕනේ. විශේෂයෙන්ම අපිට මේ සත්තුන්ට අපි බ්‍රූඩින් කරනවා කියන්නේ සත්තුන්ට රස්න දෙන එක. ඉතින් මේ රස්න දෙන එක අපිට ලයිට් වලින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෑස් වලින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දර වලින් බැරල් වලින් උනත් කරන්න පුළුවන්. ඉතින් සත්තු 100ක් නිසා ඔබට බොහෝ විට හොඳයි. බල්බ් එකක් වගේ දාන්න පුළුවන්. මොකද ගෑස් බර්නරයක් ගන්නවටත් වඩා ලේසි ඔබට. පොට් 100ක බල්බ් එකකින් මේ සත්තු 100 බ්‍රූඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේක අපි ගන්න ඕනේ ෆිලමන්ට් බල්බ්. රස්න දෙන ඒවා CFL වගේ නෙමෙයි රස්න දෙන කහපාට බල්බ් තමයි ගන්න ඕනේ. ඉතින් බෝඩරේ හදලා සත්තු ටික දාලා මේක විශේෂයෙන්ම ඔබ නඩත්තු කරන්න ඕනේ. නඩත්තු කරනකොට සත්තුන්ගේ හැසිරීම බලලා අවශ්‍ය උෂ්ණත්වයේ විදිහට සකසලා හරියට ආහාර ටික ලබා දුන්නොත් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේ බ්‍රූඩින් කාලය තමයි වැදගත් එක. සත්තුන්ට හොඳට ಔಷಧ ලබා දෙන්න ඕනේ. ඉතින් පළමු දවසේ අපිට අවශ්‍ය නම් පැය භාගයක් විතර ලූකෝස් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඇන්ටිබයොටික් එකක් ඒ වගේ මල්ටි විටමින් එකක් දීලා ඊටත් අමතරව පස්සේ දවස් 2කින් 3කින් පස්සේ ඔබට අවශ්‍ය නම් විටමින් E එකකුත් දෙන්න පුළුවන්. ඉතින් මේ ටික දුන්නාම ඖෂධ විදිහට මේ ටික ලබා දුන්නොත් ඇති. ඉතින් තවත් ඖෂධ රාශියක් තියෙනවා. මම සරලව හදන කෙනෙකුට තමයි ඔන්න කිව්වේ. ඖෂධ ටිකත් එහෙම ලබා දෙන්න. බ්‍රූඩින් කාලේ ඔබ දවස් 7ක් හරියට මේක කරගත්තොත් ඔබ ඊට පස්සේ ඔබට හොඳ ලාභයක් ගන්න පුළුවන් හරියට බ්‍රූඩින් කරගත්තොත්. ඉතින් ඊට පස්සේ බලන්න ඕන දෙයක් තමයි මේ බ්‍රූඩින් වලින් පස්සේ ඔබ විශේෂයෙන්ම තුන්ට ගුණාත්මක ආහාර ලබා දෙන්න ඕනේ. ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකකින් බලලා ගන්න. වෙළඳ පොලේ තියෙනවා ගොඩක් බ්‍රෑන්ඩ්. එහෙම නැත්නම් ඔබට ආහාර ඔබටම හදා ගන්නත් පුළුවන්. වෙළඳ පොලෙන් ඔබ ගන්නකොට හොඳ ගුණාත්මක ආහාර බලලා ගන්න. පුස්කාපු එහෙම නැති. එතකොට ඔබට මේක ආකාර කීපයකට දෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් දෙයාදියරකමට. ඒ කියන්නේ බ්‍රොයිලර් ස්ටාර්ටර් සහ බ්‍රොයිලර් ෆිනිෂර් විතරක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බ්‍රොයිලර් ස්ටාර්ටර් ෆිනිෂර් දෙන්න කලින් ඉස්සෙල්ලාම ඔබට චික් බූස්ටර් එක දීලා ඊට පස්සේ ස්ටාර්ටර් එක දීලා ඊට පස්සේ බ්‍රොයිලර් ෆිනිෂර් එක දෙන්න පුළුවන්. ඉතින්
මෙන්න මේ කෑම වර්ග ටික තමයි ඔබට අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් අපි බ්‍රොයිලර් ස්ටාර්ටර් දෙනවා නම් ඒක දවස් 17ත් 21ක් වෙනකම් වගේ විශේෂයෙන් ග්‍රෑම් 700ක් වගේ වෙනකම් බර ආවට පස්සේ පිනිෂරකට මාරු වෙන්න පුළුවන්. ඔබ චෙක් බූස්ටර් එක දෙනවා නම් ඒක සාමාන්‍යයෙන් දවස් 7ක් 10ක් දීලා ඊට පස්සේ ස්ටාර්ටර් එකට ගිහිල්ලා ඊට පස්සේ නැවතත් අර වගේ බර ආවහම පිනිෂරකට මාරු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පොඩි දේවල් තමයි වැදගත් වෙන්නේ ඔබට විශේෂයෙන්ම හොඳ ආහාර ලබා දෙන්න. ඉතින් මෙන්න මෙහෙම ආහාර ලබා දෙනකොට ඔබට එන ගැටලුවක් තමයි මේ සත්තු රස්නෙට මැරෙන්න ගන්න පුළුවන්. විශේෂයෙන් දින 21 පරිනකොට හීට් ස්ට්‍රෙස් වෙන්න ගන්නවා අපි කියන තාප විඩාව කියලා. ඉතින් මෙන්න මේ තාප විඩාවම කරගන්න තමයි මම මුලින්ම කිව්වේ නිවරදිව කූඩුව හදා ගන්න ඕනේ කියලා. ඒ වගේම ඔබට පුළුවන් මේ අවස්ථාවේදී විටමින් C ඒ වගේම මේ තාප විඩාව අවම කරගන්න විශේෂ ඖෂධ වර්ග තියෙනවා වෙළඳ පොලේ ඒවා ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තාප විඩාවත් අවම කරගත්තොත් ඉතින් ඔබට කිසිම ගැටලුවක් නැහැ. හොඳට සතුන් වර්ධනය වෙනවා. ගොඩක් වෙලාවට ඔබට පාඩු වෙන්න මේ ව්‍යාපාරය පාඩු වෙන්න බලපාන දෙයක් තමයි සත්තුන්ගේ බර එන්නේ නැති එක. බර එන්නේ නැති වෙන විශේෂ හේතුවක් තමයි මෙන්න මේ දවස් 21කින් පස්සේ බර අඩු වෙන්න තාප විඩාව බලපාන එක. ඉතින් ඒකට සුදුසු ක්‍රියාමාර්ග ගත්තොත් මේක කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම ඔබ බලන්න ඕනේ එන්නත් කරන එක ගැන. මොකද සත්තු දැන් වෙළඳ පොලේ ඉන්නවා ඔබට ගන්න එන්නත් කරපුවා ගත්තොත් නැවත එන්නත් ලබා දෙන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් ඔබට දින 5ේදී රණිකට් එකක්, දින 12ේදී ගම්බෝර එකක්, ආයි දින 21ේදී රණිකට් එකක්, ගම්බෝ ඊට පස්සේ ආයි 28ේදී ගම්බෝර එකක් ඔය වගේ ලබා දෙන්න පුළුවන්. ඉතින් නමුත් ඖෂධ ලබා දෙනවා වගේම එන්නත් කරන්නේ වැදගත් වුණත් ඔබට බ්‍රොයිලර් සත්තු කියන්නේ තා කුඩා කාලයක් ඉන්න හින්දා ඔබ පොඩි ප්‍රමාණයක් හදනවා නම් එන්නත් තරම්ම අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම එන්නත් කරපු සත්තු ගන්නවා නම් කිසිම එන්නතක් අවශ්‍ය නැහැ. ඉතින් ලෙඩ රෝග වලින් පාලනය කරගන්න පුළුවන්. අපි මේ කූඩුවේ සත්තු ලබා දැම්මට පස්සේ මේක විශේෂයෙන්ම පිටත් බාහිරින් විස බීජනයක වළක්ව ගත්තොත් ජෛව ආරක්ෂණ ක්‍රම අපි පාලනය කර ජෛව ආරක්ෂණ ක්‍රම ක්‍රියාමාර්ග අපි ගත්තොත් අනිවාර්යයෙන්ම අපිට සත්තු ලෙඩ රෝග වලින් තොරව වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඔය ඉතින් ඔබට අවශ්‍ය නම් ඔබ ලොකු ප්‍රමාණයෙන් කරනවා නම් වැක්සින් ෂෙඩියුල් එකකටත් යන්න පුළුවන්. ඉතින් ඒක ගොවිපලේ ආරක්ෂාවට හොඳයි. ඉතින් එන්න මේ ටික වගේම ඔබට නිසි කාලයේදී ඉඩ ලබා දීම විශේෂයෙන් ගොඩක් අය කරන වැරද්දක් තමයි බ්‍රූඩින් කාලෙදී ඔබ දවස් 7ම එක දිගටම තියනවා. ඊට පස්සේ සමහර දවස් 10ක් විතර එකම ඉඩ ප්‍රමාණය දෙනවා. එහෙම තියන්න එපා. ක්‍රමයෙන් වැඩි කරන්න. සාමාන්‍ය දවස් 7-10 වෙනකොට සම්පූර්ණ කූඩුවම මේගොල්ලන්ට ලබා දෙන්න. එතකොට තමයි මේගොල්ලන්ගේ බර වැඩිවීම සිදු වෙන්නේ. ඉතින් මෙන්න මේ ටික හරියට කරොත් විශේෂයෙන්ම මම ඉස්සෙල්ලාම කූඩුවක් හදාගන්න හරියට ඊට පස්සේ බ්‍රූඩින් ටික කරගන්න ඕනේ. ඊට පස්සේ තාප විඩාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ මේගොල්ලන්ට ඉඩකඩ ලබා දීම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම මේගොල්ලන්ට සතුන්ගේ රෝග නිවාරණ ක්‍රමයක් වැක්සින් ෂෙඩියුල් එකක් හරියට කරොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ ටික කරන්න පුළුවන් නම් ඔබට මේ ව්‍යාපාරය සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඔබ දැනටමත් දන්නවා අපේ ඇනිමල් ලවා YouTube channel එකෙන් අපි වීඩියෝ රාශියක් අරගෙන එනවා. ඔන්න නවක කෙනෙක් නම් තමයි මම මේ වීඩියෝ එක අද අරගෙන ආවේ බ්‍රොයිලර් පාලනය ගැන කරන. දැන් ඔයාලට මම ඊළඟ වීඩියෝ එකෙන් සත්තු 100කට යන වියදම, ඒ වගේම ආදායම, ඒ වගේම ලාභය මම ඔබට ගණනය කරලා පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් අපේ channel එක හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි ඔබට ගුණාත්මක බ්‍රොයිලර් පැටව අවශ්‍ය නම් අපි ගාව ඉන්නවා. අපේ සියලු උපදේශන සේවාව අපි නොමිලේ ලබා දෙනවා. ඔබ අපෙන් පැටව ගන්නව නම් ඊට අමතරව බ්‍රොයිලර් පැටව විතරක් නෙමෙයි බිත්තර දමන කිකිලියන් සුදු දුඹුරු දෙකම අපි ගාව ඉන්නවා. ඒ ඔබට අවශ්‍ය නම් බ්‍රූඩින් කරගන්න ඔබට ගැටලුවක් නම් සුදු සහ දුඹුරු බිත්තර පැටවුන්. මොකද බ්‍රොයිලර් සතුන්ට වඩා කාලයක් මෙයාලා හදන්න ඕන හින්දා බිත්තර සතුන් විශේෂයෙන්ම ගොඩක් අය අපෙන් ඉල්ලනවා බ්‍රූඩින් කරලා. ඒ කියන්නේ සත්තු සතිය, සති දෙක, සති තුන, මාසය වගේ ලොකු කරලා. ඉතින් එහෙම ඔබට සතිය, සති දෙක, සති තුන, මාසය දක්වා වර්ධනය කරපු පැටවුනුත් අපිට ලබා ගන්න පුළුවන් අපෙන්. මගේ නම්බර් එක තමයි 0.783 451 494 0.783 451 494. ඉතින් ඔන්න ඔබට පුංචි ටිප්ස් ටිකක් තමයි අද අරගෙන ආවේ බ්‍රොයිලර් පාලනය ගැන. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. අපේ channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියන්න.